සුබ දවසක් යාළුවනේ. අර මීගමුව බන්ධනාගාරයේ ඇති වුණු සිද්ධිය සම්බන්ධව විපක්ෂයේ മന്ത്രിවරු මහා උජහරුවට පම්පෝරි ගහනවා. පළවෙනියෙන් යකඩ දොර, දෙවනියට ලී දොර කඩාගෙන එළියට එන්න හදනකොට හුරතල් කරන්න කියලාද කියන්නේ. අනික හොඳ මිනිස්සුද? අම්මලා තාත්තලා පුතාලා දුවලා බන්ධනාගාර ඉස්සරහට ඇවිල්ලා බොරුවට කෑ ගහනවා. ඇතුලේ ඉන්නේ හොඳ මිනිස්සුද? එහෙනම් රටේ 2.25 ලක්ෂම බන්ධනාගාරවල ඉන්න ඕනේ. ඔය මිනිස්සු මේ රටට විනයක් වෙච්ච මිනිස්සු. විපක්ෂයේ උදවිය හරහා හැදිච්චි වැඩිච්චි ඔවුන්ගේ සාරයත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සු. කුඩු සල්ලි අපි දැක්කා නේද? එක කාලයක් කුඩු කන්ටේනර් දෙකක් මීගමුවට එනකොට සාටකේ පොරවගෙන ගිහිල්ලා බදාගත්තා. ඒ වගේන් ගහපු මිනිස්සු තමයි ඔය දේශපාලනඥය යටතේ වැඩිච්චි රැකවල් යටතේ හැදිච්චි උන් තමයි ඔය මීගමුවේ ඉන්නේ. ඉතින් එහෙම උන්ට මල් තියලා වඳින්න කියලාද කියන්නේ? අර වෙඩි තියපු ඒ නිලධාරියාට ජාතිය උත්තමාචාර්ය ඒ වගේම ඒ වෙනුවෙන් ඔවුන්ට නේද කෑම ටිකක් දෙන්න ගියපු අර නිලධාරින් 7 දෙනාගේ ඔල්ලු පළලා මැරුවේ. අනේ උන්ට සලකන්න ඕන කොහමද? ඇතුලේ තුවක්කු අරන් දුවන්නේ STF එකයි නිලධාරි ටික ඇතුලට යනකොට. ඔව් වගේ ඉන්නේ විශේෂයෙන්ම විපක්ෂයේ කේන්ද්‍රීය වලට යට වෙන්නේ නැති ආණ්ඩුවක් දැන් තියෙන්නේ. ඔව ඇතුලේ ඉන්නේ විපක්ෂයෙන්ම හැදිච්චි වැඩිච්චි උන්ගෙම නඩත්තු වෙච්චි කල්ලි කණ්ඩායම්. එනිසා ඔවුන්ට කිරිපවන්න කියලාද කියන්නේ? නෑ, ඔය දුන්න මදි. ආණ්ඩුව මොවුන් ගැන හොඳට බලා ගන්න.